මම මිත්‍රවී මගේ YouTube නාලිකාවට අදත් ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඇත්තටම මාස දෙකක් වගේ දිගු කාලයක් මට ඔයාලට මම සම්බන්ධ කිසිම වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණා පහුගිය දවස්වල ඇතිවෙච්ච දේවල් නිසා. ඉතින් ලොකු කාලෙකින් පස්සේ අද මම ඔයාලට අරන් එනවා. ඔයාලා කොට දිනෙක මගෙන් කමෙන්ට් කරලා ඉල්ලුව බොක්ස් ප්ලේට් සායක් කරගන්න විදිහ. ඉතින් ඇත්තටම අද මේ වීඩියෝ එක මම කොටස් දෙකකට තමයි කරන්නේ. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා ඕනම කෙනෙක්ගේ මෙෂර්මන්ට් එකකට අනුව අපි කොහොමද බොක්ස් ප්ලීට් සායක් සකස් කරගන්නේ කියලා. රෙදි කොටස් සකස් කරගන්න විදිය තමයි අද ඔයාලට මම කියලා දෙන්නේ මේ වීඩියෝ එකේදී. අනිවාර්යයෙන්ම ලබන සතියේ මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එනවා මේ සකස් කරගත්ත මෙෂර්මන්ට් වලට අනුව ඒ රෙදි කොටස් පාවිච්චි කරලා අපි කොහොමද ලේසියෙන්ම ලස්සන ස්කර්ට් එකක් මහගන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එක මුලින් ඉඳන් බැලුවොත් ඔයාට මේ වීඩියෝ දෙකම බලලා ලස්සන ස්කර්ට් එකක් මේ ක්‍රමයට මහගන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් කමෙන්ට් දාලා තිබුණා බොක්ස් ප්ලීට් සායක් කියලා දෙන්න කියලා. නමුත් ඇත්තටම මට පහුගිය ටිකේ මේ හැම දෙයක්ම මගහැරුණා. ඔයාලා ඉල්ලලා තියෙන හැම වීඩියෝ එකක්ම එකින් එක ඉදිරියට channel එකේ අරගෙන එන්න මම බලාපොරොත්තු ඉන්නේ. ඉතින් ඒ නිසා ආදරෙන් හැමදාමත් වගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලා හැම දෙනෙක්ගෙන්ම ආදරෙන් ඉල්ලනවා. බොක්ස් ප්ලීට් ස්කර්ට් එකක් කරගන්න අපිට මූලික වශයෙන්ම උවමනා වෙන්නේ ප්‍රධාන මෙෂර්මන්ට් දෙකක් විතරයි. අපි ස්කර්ට් එක අඳින තැන ඉනවට වගේම අපිට අවශ්‍ය ස්කර්ට් එකේ උස තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙහිදී මම ඉනවට අඟල් 36ක් විදිහට අරගන්නවා. සාය උසත් අපිට කැමති විදිහට අරගන්න පුළුවන්. ඉතින් අඟල් 30ක් 25ක් ඒ වගේ අපි ස්කර්ට් එක අපිට අවශ්‍ය කරන ඕනම උසක් අපිට අරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ස්කර්ට් එකක් ගොඩාක් දිගට නැතුව ටිකක් කොටට සාමාන්‍යයෙන් දන හිස වගේ ළඟට ඇඳම ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් ඒ විදිහට ඔයාලා ස්කර්ට් එක කරගනිද්දී ඔයාලගේ කැමැත්ත අනුව කැමති උස ඔයාලට අරගන්න පුළුවනි. ඉතින් මේ විදිහට අවශ්‍ය වෙන මෙෂර්මන්ට් අපි හොයාගත්තට පස්සේ අපි බලමු දැන් මේ මෙෂර්මන්ට් වලට අපි කරගන්න ඕනේ වෙනස්කම් මොනවද කියලා. මුලින්ම අපි කරන්න ඕනේ අපේ ඉන වටමින්ම අපිට අවශ්‍ය වෙන ප්ලීට්ස් ගානින් බෙදා ගන්න එක. ඉතින් මේකෙදි අපි තීරණය කරන්න ඕනේ අපි ස්කර්ට් එක සකස් කරගද්දී අපි ප්ලීට්ස් කීයක් දානවද ස්කර්ට් එකට කියලා. එතකොට ඒ ගානින් අපේ ඉන වටමින්ම අපි බෙදා ගන්න ඕනේ. ඉතින් මගේ ඉන වටමින්ම 36යි අඟල් මම මේකට ප්ලීට්ස් 6ක් දානවා. එතකොට මට අඟල් 6ක් තමයි පිළිතුර විදිහට එන්නේ. ඉතින් මේ ලැබුණු පිළිතුර තමයි අපි පාවිච්චි කරන්නේ ස්කර්ට් එකේ ඒ අවශ්‍ය ප්ලීට් සකස් කරගන්න. අපි බලමු දැන් කොහොමද මේ අඟල් 6 පාවිච්චි කරලා සම්පූර්ණ ස්කර්ට් එකේම ප්ලීට් සකස් කරගන්නේ කියලා. ඉතින් ඔයා ඉනවටමින්ම ඔයාගේ ඉනවටමින්ම ඔයාට අවශ්‍ය වෙන ප්ලීට්ස් ගානෙන් බෙදාගෙන එන උත්තරේ මේ විදිහට ඉදිරියට ඒ ප්ලීට්ස් හදා ගැනීම සඳහා ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ඔයාට වඩාත් හොඳින් පැහැදිලිව තේරුම් කරන්න ඕන නිසා මම මේ විදිහේ සුදු කඩදාසි කොලයක් තමයි අද අරගෙන මේ කඩදාසි කොලේ ආශ්‍රයෙන් තමයි ඔයාට මේ ප්ලීට් හදාගන්න විදිහ කියලා දෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම ස්කර්ට් එක මහන විදිහ ඔයාට ඊළඟ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවනි. එතකොට මෙන්න මේ විදිහට මම අරගත්ත සුදු කොලය මම දැන් මේ විදිහට තියා ගන්නවා. ඉතින් දැන් මෙහෙම තියාගත්තාම දැන් ඔයා මේක රෙදි කොටසක කරගනිද්දී ඔයාට මේ විදිහේ කොළ අවශ්‍ය වෙන්නේ නැහැ. එකවරම ඔයා කරගන්න රෙදි කොටසේ මම මේ ලකුණු කරන විදිහට ඔයාට මේ අදාළ වෙන මෙෂර්මන්ට් ටික ලකුණු කරගන්න පුළුවනි. ඉතින් මේ විදිහට ලකුණු කරද්දී අපි මුලින්ම වම් පැත්තේ සිට තමයි මේ විදිහට ලකුණු කරන්නේ. මුලින්ම අපි අංශ මූට්ටුව සඳහා අවශ්‍ය අඟලක මැහුම් වාසිය තමයි මේ ලකුණු කරන්නේ. ඉතින් හරිම පරිමාණයට මම මේකේ ලකුණු කරන්නේ නැහැ. මොකද මේක පොඩි කඩදාසි කොලයක් නිසා අපි නැවත ස්කර්ට් එක රෙදි කොටසක කරන අවස්ථාවේදී නැවත වතාවක් හරිම පරිමාණයට මේ දේවල් ලකුණු කරගෙන ස්කර්ට් එක කරගමු. ඉතින් මේ විදිහට අංශ මූට්ටුව සඳහා අවශ්‍ය වන අඟලක මැහුම් වාසිය මම මුලින්ම ලකුණු කරගත්තා. ඊට පස්සේ අපි මෙතන සිට ලකුණු කරන්න ඕනේ අපේ අර ඉනවට 6න් බෙදලා අපිට ලැබෙන පිළිතුර. අපි දාන ප්ලීට් ප්‍රමාණය 6ක් නිසා තමයි අපි ඒක 6න් බෙදාගත්තේ. ඉතින් එතකොට මට ලැබුණු පිළිතුර තමයි අඟල් 6. දැන් මම මේ අඟල් 6 මේ විදිහට මෙන්න මෙතන සිට ලකුණු කර ගන්නවා.
ඉතින් මම අර කලින් කියපු විදිහටම හරිම පරිමාණයට නෙවෙයි ලකුණු කරන්නේ මම. කඩදාසි කොලේ පුංචි නිසා මම සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට යම් ප්‍රමාණයක් එකට ලකුණු කරගන්නවා. ඉතින් ඔයා ඔයාගේ ඉනවට මින්ම 6න් බෙදලා ආපු ප්‍රමාණය ලකුණු කරන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම මම ආපු පිළිතුර ආපු තැනට මාක් එකක් දාගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ ප්ලීට් එකේ අර ඇතුළට අපිට සැඟවී තියෙන කොටසක් තියෙනවා. අපිට මැහුවට පස්සේ ඉහළින් පේන්නේ නැති කොටසක්. අන්න ඒ කොටස තමයි දැන් ලකුණු කරන්න හදන්නේ. ඉතින් මෙතන මට තියෙන මෙෂර්මන්ට් එක අඟල් 6යි. එතකොට අඟල් 6ක් තියෙද්දි මම මේ ඉතිරි මෙන්න මේ කොටස ඒ වගේ දෙගුණයක් තමයි අරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට තමයි අපි සාමාන්‍යයෙන් අරගන්නේ. අපිට අවශ්‍ය අවස්ථාවලදී ඊටත් වඩා වැඩි කරලා අරගන්නත් පුළුවනි. අපි සාමාන්‍යයෙන් ගන්නෙ මේ විදිහට තමයි. ඉතින් එතකොට මට එතනට අඟල් 12ක් අරගන්න පුළුවනි. මම 6ක් තමයි මෙතෙන්ට ප්ලීට් එක විදිහට අරගත්තේ. ඒ වගේ දෙගුණයක් අඟල් 12ක් මම මෙන්න මේ විදිහට මෙතනින් ඉතිරි ටිකට ලකුණු කරගන්නවා. ඒ විදිහට ඒ ප්‍රමාණයක් ලකුණු කරගත්තට පස්සේ ඔයාට දැන් මේක පැහැදිලිව තවත් පේන්න ඕන නිසා මම මෙතන ප්ලීට් එක ඔයාට ඇදලා පෙන්වන්නම්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මුලින්ම අපි මැහුම් වාසි විදිහට ලකුණු කරගත්ත අඟලක ප්‍රමාණය තමයි මම මේ අඳින්නේ. මේ විදිහට ඒක රේඛාවකින් ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ පළවෙනි ප්ලීට් එක තමයි මම මේ අඳින්නේ. ඉතින් මෙන්න මේ විදිහට ප්ලීට් එක මම ඇඳගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් අපි අරගත්තු ප්ලීට් එක වගේ දෙගුණයක කොටසත් මේ විදිහටම ඇඳ ගන්න. ඉතින් මම මේ විදිහට ප්ලීට් කියලා ලියාගත්තා. එතකොට අපිට තවත් මේක පැහැදිලි වෙන නිසා ඉතින් දැන් අපි කරන්නේ අපි අර දෙගුණයක් ඇඳගත්තු ඒ ප්‍රමාණයත් මේ විදිහට ලයින් එකකින් යා කර ගන්නවා. ඊට පස්සේ එතන සිට තමයි අපිට දෙවෙනි ප්ලීට් එක එන්න ඕනේ. ඉතින් දෙවෙනි ප්ලීට් එකත් අපිට අඟල් 6ක ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මෙන්න මේ ප්‍රමාණය අපි දැන් දෙවෙනි ප්ලීට් එකත් ඒ විදිහට ලකුණු කරගන්නවා. ඉතින් මේ ප්ලීට් වල දුර සමානයි. සමාන ප්ලීට් තමයි අපි දාන්නේ. මෙන්න මෙහෙම ඒකත් අපි පහලටම ලකුණු කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාටත් දැන් තේරෙනවා ඇති ප්ලීට් එකකට පස්සේ සෑම විටම ඒ වගේ දෙගුණයක ප්‍රමාණයක් තමයි ඉදිරියට ලකුණු වෙන්නේ කියලා මම දෙවෙනි ප්ලීට් එකත් මේ විදිහට නම් කරගෙන ඊට පස්සේ එතන සිට නැවත වතාවක් අපේ ප්ලීට් එක වගේ දෙගුණයක් ඒ කියන්නේ මගේ විදිහට නම් අඟල් 12ක ප්‍රමාණයක් මම ආයෙත් ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපිට තුන්වෙනි ප්ලීට් එකත් මේ විදිහට ලකුණු කරගන්න පුළුවන්. ඉතින් මේකේ සම්පූර්ණ ප්ලීට් 6ක් තමයි ස්කර්ට් එකට එන්නේ. එතකොට ඉදිරිපස පළුවේ ප්ලීට්ස් 3යි පිටුපස පළුවේ ප්ලීට්ස් 3යි. ඒ විදිහට තමයි ප්ලීට්ස් 6 හැදෙන්නේ. ඉතින් ඔයාලට මම මේ ලකුණු කරලා පෙන්නුවේ ඉදිරිපස පළුවේ හෝ පිටුපස පළුවේ හෝ එක කොටසක ප්ලීට්ස් තියෙන විදිහ. ඉතින් මේ විදිහෙම කොටස් දෙකක් තමයි අපිට ස්කර්ට් එකක් කරගනිද්දී අවශ්‍ය වෙන්නේ. දැන් මේ ඔයාලා දකින්නේ තුන්වෙනි ප්ලීට් එක මම ලකුණු කරගන්න විදිහ. ඉතින් මේ විදිහට තමයි ඒක කරගන්නේ. එතකොට මේ අපිට අඟලක මැහුම් වාසියත් කෙරවලෙන් ඉතිරි වෙලා තියෙනවා. ඉතින් එතකොට දෙපැත්තෙන් අඟල මැහුම් වාසි දෙකක් තියෙනවා. මැද්දෙන් මේ විදිහට ප්ලීට් සඳහා තියෙන ඉඩ තියෙනවා. ප්ලීට්ස් 3 තියෙනවා. මෙන්න මේ ආකාරයට තමයි අපේ ස්කර්ට් එකේ එක පළුවක් සකස් වෙන්නේ. මේක ඉදිරිපස පළුව කියලා අපි හිතුවොත් පිටුපස පළුවත් අපිට මේ විදිහටම සකස් කරගන්න පුළුවනි. ඉතින් මම හිතනවා ඔයාට මේක පැහැදිලි ඇති කියලා මේ විදිහට අපිට ඒ කොටස් වලට වෙන් කරගෙන සකස් කරගන්න පුළුවන්. ඉතින් මම මේක මෙන්න මේ විදිහට පාට කරගෙන අරගෙන ආවා. මේ වෙනස්කම හොඳින් පැහැදිලි වෙන විදිහට. එතකොට ඔයාට තවදුරටත් මේක පැහැදිලි වෙනවා. මේ විදිහට අපේ කොටස් ටික වෙන වෙනම ලකුණු කරලා තියෙනවා. ඉතින් අපිට මේක ගවුමක් සඳහා වුණත් ඇටච් කරගන්න පුළුවන් මේ විදිහේ ස්කර්ට් එකක්. ඊට අමතරව අපිට මේක ස්කර්ට් එකක් විදිහට ඉනට බෑන්ඩ් එකක් දාලා ඉනට ඉලාස්ටික් දාලා ඒ විදිහ ඕනම ක්‍රමයකට මේ ස්කර්ට් එක අපිට සකස් කරගන්න පුළුවනි. අපි දැන් බලමු මේ ප්ලීට් එක අපි කොහොමද නවාගන්නේ කියලා.
ප්ලීට් එක හදාගන්න කලින් අපේ අර අපි ප්ලීට් එක සඳහා දෙගුණයක් ඉඩ තැබූ මෙන්න මේ කොටසේ හරි මැදත් අපි මේ විදිහට හොයාගන්න ඕනේ. ඉතින් මම ඔයාලට කට් මාක් එකක් දාලා මේ විදිහට පෙන්වන්නම්. මේක හොඳින් පැහැදිලි වෙන්න ඕන නිසා මේ කොටසෙත් ඒ විදිහටමයි ප්ලීට් එක නෙවෙයි මේ දෙකට මෙතෙන් අපි තියලා මෙහෙම කට් මාක් එක දාන්නේ. ප්ලීට් දෙකක් අතර තියෙන මේ ඉඩ ප්‍රමාණය තමයි අපි මේ විදිහට කට් මාක් එකක් දාලා මේ ලකුණු කරලා තියෙන්නේ. ඉතින් මම ටිකක් ලොකුවට මේ කට් මාක් එක දාගත්තේ ඔයාලට ගොඩක් හොඳින් පැහැදිලිව පේන්න ඕන නිසායි මේ විදිහට ඔයා රෙදි කොටස කරද්දී පොඩියට කට් මාක් එක දාගන්න ඕනේ. ඊට පස්සේ අපේ අර ප්ලීට් එකේ පළවෙනි ප්ලීට් එකේ කෙලවර මේ විදිහට අර කට් මාක් එක උඩට ගෙනත් අපි මෙන්න මෙහෙම ඒක තියාගන්නව නවාගෙන ඊට පස්සේ දෙවෙනි ප්ලීට් එකේ දෙවෙනි ප්ලීට් එකත් මේ විදිහට අරගෙන ඇවිත් අපි අර පළවෙනි කට් මාක් එක ළඟින් මෙන්න මෙහෙම තියා ගන්නවා. ඉතින් ඔයාට පේනවා ඇති දැන් අපි අර ඉරි ඇඳලා ලකුණු කරගත්ත මැද තියෙන කොටස අපිට චුට්ටක්වත් පේන්නේ නැහැ ප්ලීට් දෙක ලං වෙලා තියෙන නිසා. ඊට පස්සේ දෙවෙනි ප්ලීට් එකෙත් මේ කෙලවර අපි දෙවෙනි කට් මාක් එක ළඟට මෙන්න මෙහෙම ගෙනත් තියා ගන්නවා. තියලා මෙහෙම හොඳින් අතින් නවා ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ අවසානයේට අපේ තුන්වෙනි ප්ලීට් එකෙත් මුල කොටස අරගෙන ඇවිල්ලා මෙන්න මෙහෙම අපේ කට් මාක් එකට තියාගෙන ඒකත් මෙන්න මෙහෙම නවා ගන්නවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති අපි අර මැදින් ඉරි ඇඳලා තියාගත්ත කොටස් එකක්වත් අපිට පේන්නේ නැති වෙන්න ප්ලීට්ස් තුන ළඟට ආවා කියලා මේ විදිහට අපි නවලා අරගනිද්දී. ඉතින් ඒ විදිහට තමයි අපි මේක රෙදි කොටසක කරගත්තත් ස්කර්ට් එක කරගන්නේ. මේ දෙපැත්තේ අඟලේ මැහුම් වාසි දෙක තාමත් ඒ විදිහටම තියෙනවා. මැදින් මෙන්න මේ විදිහට තමයි අපිට පේන්නේ. මම මේක කලර් කරගෙන වෙනම පේන විදිහට ඔයාට අරගෙන ආවෙත් මෙන්න මේ වෙනස ඔයාට හොඳින් තේරුම් ගන්න පුළුවන් නිසායි මෙන්න මෙහෙම මැදින් අපිට මේ ඉඩ ප්‍රමාණය ලස්සනට තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවනි. ඉතින් එතකොට මේ වගේ එක කොටසක් තමයි දැන් මේ තියෙන්නේ. ස්කර්ට් එකක් කරගනිද්දී මේ වගේ කොටස් දෙකක් අපිට අවශ්‍ය වෙනවා ඉදිරිපස සහ පිටුපස පළු දෙක සඳහා. ඒක දිගහැරියට පස්සේ මෙන්න මෙහෙම තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් දැන් මෙතන මම ප්ලීට්ස් 3ක් දාගද්දී මැද කොටස් දෙකක් අපිට ඇවිත් තියෙනවා. එතකොට අපි මෙතෙන්ට ප්ලීට්ස් 4ක් දාගත්තා නම් මේ විදිහේ මැද කොටස් 3ක් අපිට එනවා. හැම වෙලාවෙම රටාවක් විදිහට ඒක ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි මේක තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාට මේ ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් එහෙනම් අද මේ කියා දුන්න කොටසේ මොකක් හරි අපැහැදිලි තැනක් තිබුණොත් ඔයා මට කමෙන්ට් එකක් දාන්න මොකද්ද තේරුනේ නැත්තේ කියලා. මේක මහගන්න වීඩියෝ එකත් ඉතාමත් ඉක්මනින් අරගෙන එනවා. ඉතින් ඒකත් බලන්න කියලා ඔයාලා හැමදෙනෙක්ගෙන්ම ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම channel එකත් එක්ක අවුරුදු 2ක් තිස්සේ එකතු වෙලා ඉන්න ඔයාලා හැමදෙනෙක්ටමත් ගොඩාක් ආදරෙයි. ගොඩාක් ස්තුතියි ඔයාලා හැමදෙනාටම. දිගටම මාත් එක්ක මේ විදිහට එකතු වෙලා ඉන්නවට. ඉතින් අපි ආයෙත් ඉක්මනින්ම දවසක හමු වෙමු.